ආයිබෝවන් ඔබම එක්ව සිටින්නේ SL විෂන් නිවුස් සමගින්. ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරවැටෙන්න. පශ්චාත් ආපදා සහන සලසන බවට පවසන ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරවැටෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත් වූවන්ගේ පොත්ගිල තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවයි. ඒ හේතුවෙන් එවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරවටන ලෙසත් එවන් පාර්ශව වෙත තම පොත්ගිල තොරතුරු හුවමාරු කිරීමෙන් බැලකී සිටින ලෙසත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට පශ්චාත් ආපදා සහන සේවා සැපීම සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත්ව සිදු කරන බවයි. තවද රටක් ලෙස සියලු ජනතාව දුෂ්කරතාවයකට මුහුණ දීම සිටින කාල පරාසයක් තුළ ඔවුන් නැවත වරක් වින්දිතීන් බවට පත් කිරීම වැළැක්වීමේ අරමුණින් එවන් වංචනික ක්‍රියා සහ ජාවාරම් සිදු කරන පුද්ගලයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බවත් අවධාරණය කර සිටී.